මේ වැඩ කරලා ගාඩිය දාලා මට ගාගෙන ආයේ very tired bro. Hi යාළුවෝ. ඔන්න විශේෂ වීඩියෝ එකකින් ආවේ. අපේ රටේ දැන් තියෙන තත්ත්වයේ හැටියට දැන් විපතටපත් වෙලා ඉන්න අයට උදව් කරන්න දැන් අපේ ගමෙන් සෙට් එකකුත් යන වාහන 4-5ක් විතර යනවා. ඔන්න මාත් යනවා. ඒකත් අපි කාට හරි උදව් කරොත් තමයි හෙට අපිටත් මෙව වෙන්නේ. අනිවාර්යෙන් මේ වෙලාවේ මේ මිනිස්සු ඉන්න විදිහේ ඒ වෙලාවේ අපි අනිවාර්යෙන් ඒක උදව් කරන්න ඕනේ. සෝ එන්න එකතු වෙලා අපි ගිහිල්ලා උදව් කරමු. ගයිස් දැන් අපි ගම්පලට ආවා. සාමාන්‍ය දුරට ගම්පලේ ගොඩක්ම මේ ක්ලියර් වෙලා තියෙන්නේ. එවන දැන් කොයි හරි වැඩ කරන දැන් මේ පල්ලියේ කියලා තිබ්බා මේ සමහර කට්ටිය ඕන කියලා තියෙනේ. ඒ හින්දා දැන් පල්ලියේ කොයි පැත්තද කියලා අහලා ඒ තැන් වලට ගිහිල්ලා පොඩක් උදව් කරන්න තමයි දැන් යන්නේ. බලමු අහලා කොහෙන්ද මේ තියෙන්නේ කියලා. සෝ දැන් ගම්පල ඇතුළ දැන් අපි 32ක් විතර ආවා අපි මේ කෑගල සිම්ලා පිටින්. දැන් එයාලට තැන් 4කට යන්න තිනවා. 12 දෙනෙක් ෆැක්ටරියක් තියෙනවා. ඒ ෆැක්ටරියටයි තව 6 දෙනෙක් ඉන්නවා මෙතන ගෙවල් එකක් තියෙනවා. තව 8 දෙනෙකුයි තව 6 දෙනෙක් එහෙම බෙදලා තමයි දැන් යන්නේ. හරිද? හරි දැන් කට්ටිය ටික බෙදලා තියෙන්නේ. දැන් 12 කට්ටිය 12 යන්නේ. දැන් මේ ග්ලව්ස් ටිකත් අපිට මේ කෑගල්ල තියෙන මේ සේල් එකෙන් ග්ලව්ස් ටිකත් අපිට හම්බුණා. යාලා නිකන් සල්ලි ගන්න නිකන් දුන්නේ. දැන් අපේ 8 දෙනෙක් ඉන්නවා. දැන් අපි එක්කෙනා යන්න යාලා එනකම් අපි බලාගෙන ඉන්නේ. ඊට පස්සේ ගිහිල්ලා මඩ මොනවත් නෑලු පොඩ්ඩක් අර සුද්ධ කරලා දෙන එක තමයි තියෙන්නේ. හරි අපේ මේකට ඒකත් හරි එහෙනම් දැන් සෙට් දෙකක් ගිහිල්ලා ඉවරයි. 12 දෙනෙක් එක පැත්තකටයි ආයේ මේ 6 දෙනෙක් එක පැත්තකට ගිහලා කරන. දැන් අපි 7 දෙනෙක් විතර ඉන්නේ. දැන් අපිත් යනවා මේ පිපිලා තියෙන මේ වැඩ ටිකක් තියෙනවා කිව්වා ඒවා කරන්න යන්නේ. මේක ගොඩක්ම වැඩ ඉවර වෙලා තියෙන්නේ. තව දෙතුන් දෙනෙක් එහෙම වැඩ තියෙනවා. කලින් අතර අපේ ගොඩක් අය ඇවිල්ලා මේ පැත්තට ගොඩක් අය ඇවිල්ලා ගොඩක් උදව් කරලා තියෙනවා. අනිවාර්යයෙන් ඉතින් හැම එක්කෙනාම අපිට උදව් කරගන්න ඕනේ. හෙට අපිට මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ හින්දා හරි දැන් එහෙනම් ගිහිල්ලා මේ වැඩ ටික පටන් ගමු. ඕන දැන් ආව මෙතන බුක් ෂොප් එකක් තියෙනවා. ඒ බුක් ෂොප් එක තමයි දැන් ක්ලීන් කරන්න තියෙන. අපිට අනිත් අය නම් ගිහිල්ලා අනිත් තැන් වල ක්ලීන් කරනවා. බලන්න කොහොම තිබ්බ ගම්පලක් දැන් මේ වල මේ කඩේ තමයි යාලා සුද්ධ කරලා දෙන්න තියෙන්නේ පොඩ්ඩක්. ගොඩක් තැන් වල වැඩ මෙව් වෙලා තියෙන්නේ. මේ කඩේ තමයි සුද්ධ කරලා දෙන්න ඕනේ යාලට. හරි ගිහිල්ලා බලමු මොනවද කියන්නේ කියලා. सेल मार से बोलो भैया और सेल रेपडी अपने नाम से बोलो ये बेटे सेल रेपडी ये रुपए नहीं अपना දැන් තියෙන තත්ත්වයේ මේ හැටියට මේ ඒ කියන්නේ ගෙවල් වල වගේ කට්ටිය තමයි බිස්නස් කරන කට්ටියත් ගොඩක් අය මේ අයලා දැන් මෙයාලා ආයේ ඒකෙන් දැන් ආයේ නැගිටලා ආයෙ එන්න ඕනේ. මේ ඒ හින්දා පුළුවන් කට්ටිය ඔයාලට පුළුවන් විදියට උදව් කරන්න. හරිද? හරි එහෙනම් දැන් කතා කරගෙන දැන් වැඩේ පටන් ගමු. හරිද?
ඉස්සරහ රයිට් එකේ ආර විදිහට දැන් මේ මැෂින් එක හැම Hello guys. Pizza nahi है वेट करना බලන්න. සාමාන්‍ය විදිහට අපේ වැඩ ටික ඉවරයි. අතන තියෙන පුළු ටික මේව කරා නම් ඊට පස්සේ තියෙන්නේ හොදන්න. කොහොම හරි පුළුවන් තරම් උපරිම කරලා යන්න තමයි අපේ මේක තියෙන්නේ. දුර සවල එක්කම හරි ඉන්නේ. යා. සම්මෝලේ වැඩ අනිස් මාමා. කුණු කන්තලාව. guys. බලන්න කොච්චර කුණු කන්දක් ඇඳලා තියෙනවද කියලා. කොට ගහලා තියෙන්නේ. දැන් මේක රජයට බාරයි. එයාලා තමයි මේක සුද්ධ කරන්න ඕනේ. අපේ අම්මා මල්ලි වැඩ කරනවා බලන්න කොච්චර මේ උනන්දුවෙන් වැඩ කරන කැපවීමෙන් බරටම වැඩ කරනවා මල්ලි. හොඳ කොල්ලා මචං හොඳයි. Good afternoon. අපේ රිහානය වැඩ කරනවා බලන්න මේ කුඩු කද්දම ඇදලා තියෙනවා මෙයා. මල්ලි. චපාන් ඉන්නවා. සම්මාන්. हाँ बेटे 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 हाँ वाले हाँ इच्छा नहीं है बेटे Good afternoon, Sri Lanka. කැමරා අයි පොඩක් කරන්න. අද වෙන ටික්ටොක් සීරේනා. බලන්න විහාරගේ වැඩ ටික මෙච්චර කුණු කන්දක් ඇදලා තියෙනවා. අපි ඉස්සරහේ වැඩ ටික කුටු හොදනවා.
වැඩ ටික සිද්ධ වෙනවා. අපේ තව ටීම් එකක් මෙන්න පෙයින් කඩේ එහා පැත්තේ උදව් කරගෙන ඉන්නවා. එනම් බඩු ටික කවඩාට දානවා. හා ඒ වැඩ කරලා ගාඩිය දාලා මට ගාගෙන ආයේ very tired bro. දැක්කනේ. ඔන්න එහෙමයි ලංකාවේ කොල්ලෝ. අනිවාර්යෙන් ලංකාවේ මොන මේක නැතිව ලංකාවේ මේක නැති වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයාලත් දන්න කාට හරි මේකක් තියෙනවා නම් අනිවාර්යෙන් උදව් කරන්න. එනවන්න තවල් කෑම වෙලාවත් ඇවිල්ලා දැන් කෑම එක කෑවද? කාලා ඉවරයි. බඩේ පිරුණා. කෑම නම් නිමට තිබ්බා. ඉවර වෙලා හිට. දැන් ඉතින් කාලා ඒකත් එක්ක අපේ අනිත් කට්ටිය ටිකත් ඇවිල්ලා ඉන්නවා. යාලා දැන් ඒ වැඩ ටික ඉවර වෙලා දැන් අපි කඩංකන් එයාලා මේ ඉතුරු වැඩ ටික කරනවා. දැන් තව ටිකයි තියෙන්නේ. කොහොම හරි ඔක්කොම ටික මේව කරලා සුද්ධ කරලා යනවා. ඔන්න එහෙනම් වැඩ ටික ඔක්කොම ඉවරයි කරලා දැන් ඉතින් අපි යන්නේ ඔක්කොම හොදලා පිළිසිදු කරලා